මේ තියෙන වෙසක් වලට හැඩවුණු මාමේ වුණ අසපුව. හරිම ලස්සනට හැඩ කරනවා මහවේ වුණ අසපුව හැම පාරටම වෙනම විදිය වෙනමම හැඩයක් ගන්නවා වෙනමම ආකර්ෂණයක් ගන්නවා මිනිස්සු හරියට එනවා ශ්‍රී ලාංකිකයෝ මහමෙ වුණ අසපුවට හැම පාරටම හැම පුවකටම මේ වගේ මහමෙ වුණ අසපුවේ තියෙන විශේෂත්වය තමයි ආගම් ભેදකින් තොරව පන්සලට පැමිණෙන සියලු දෙනාට පන්සලකට ආවා කියලා දැනෙන්න ඒ පරිසරය නිර්මාණය කිරීම. ලස්සන තොරණක් පුළුවන් විදිහට ලස්සන තොරණක් හදලා තිබ්බා. එස්සන්තර ජාතකය හරිම අපූර්වට නිර්මාණය කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ලස්සන කැරකෙන වෙසක් කූඩුවක් නිර්මාණය කරලා තිබුණා හරිම අලංකාර විදියට. ඒ වගේම හරියට සෙනගාව ඉඩ නැති වෙන සෙනග ඇවිත් හිටියා. පාරේ පුරා හැම තැනම සෙනග ඒ තරම් ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෝ විතරක් නෙවෙයි ශ්‍රී ලාංකිකයෝ සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එනවා. ඒ වගේම විදේශිකයෝ එනවා. ඇත්තටම කිව්වොත් අද නම් දැනුනේ ඇමරිකාවේ ඉන්න වගේ හැඟීමක් නෙමෙයි ලංකාවේ ඉන්න වගේ හැඟීමක් තමයි දැනුනේ. මේ හැම දෙයක් පිටිපස්සෙම තියෙන මඟ පෙන්වීම යෝධ ශක්තිය වෙන්නේ විහාරාධිපති සරණානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ අනුශාසනා උපදේශ මාර්ග මඟ පෙන්වීම යටතේ තමයි මේ හැම දෙයක්ම මේ විදිහට පිළිවෙලට නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඉන්නේ අපේ රටේ අනාගතේ. ලංකාවේ දරුපැටවු ටික. මෙයාලා වෙසක් බැතිකී ගායනා කරලා මහන්සි වෙලා දැන් මේ ඉතින් සතුටු සාමිච්චි යෙදෙනවා. මොකද දන්සලක් තියෙනවා. මේ දන්සල දැන් තව ටිකකින් පටන් ගන්නවා. ඉතින් බඩිකිනි වෙලා ඉන්නේ මේ කට්ටියට හොඳටම පේනෝනේ දඟලන විදිය බඩිකිනි වුණාට. රටව ඉතින් කොහේ ගියත් මෙහෙම තමයි. ඉතින් දන්සලට යන්න එපා. කෑම වර්ගයකින්ම සමන්විත දන්සලක් තිබුණා. රෝස් පාන් ඉන්දියාප් විටිරේ හැම දෙයක්ම තිබුණා. ඉතින් VIP පොලින් තිබුණේ හැමෝම පොලිමේ ගිහිල්ලා මේ වගේ කෑවා. අපි කී අන්තිමටම පොලිම ඉවර වෙනකන් ඉඳලා අඩු වෙනකන් ඉඳලා අපරාධ කියන්න බෑ යනකොට කෑම ඉවරයි. පේනවනේ. අපේ කට්ටිය ඉතින් දෙන්න පටන් ගත්තාම 6 පාරවල් වලින් තමයි දෙන්නේ. අපි පොලිමේ අන්තිමටම යනකොට අපේ එකෙක් ගිහිල්ලා කලින්ම ගිහින් බෙදාගෙන. මොහොත කෙනෙක්. ඒ වගේම තමයි මුගේ වැඩත්. පේනවනේ.